තුන් ලෝකාග්‍ර වූ අසද්දෝෂ්‍ය වූ අපභාග්‍යවත් සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩහිඳින ස්වර්ණමාලී සෑරජාණන් වහන්සේගේ බටහිර දොරටුව ගැන මම අද කියන්නේ. ඔබ මහසෑය වන්දනා කරන්න පැමිණෙන විට ඔබ දැක ඇති දොරටු 4න් එක දොරටුවක් වසා තිබෙන ආකාරය. ඒ බටහිර දොරටුවයි. ඒට හේතුව නාලොව නාගයින් වන්දනා කරන්න පැමිණෙන්නේ බටහිර දොරටුවෙන් බව සඳහන් වෙනවා. ඉතිහාසයේ සඳහන් වන පරිදි නාගලෝකයෙන් තමයි ධාතුන් වහන්සේලා වඩම්මලා තියෙන්නේ. ඒ ආනුභාව සම්පන්න එර්දිමත් රහතන් වහන්සේ නමක් වන අවුරුදු 16ක් වයස ඇති සෝනුත්තර සාමණේර මහරහතන් වහන්සේ විසිනුයි. උන්වහන්සේ ධාතුන් වහන්සේලා වැඩම කරවාගෙන එන්න ගියේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන මාංජරික කියන නාගලෝකයට. මහා කාල කියන නාගරාජයා ළඟ තමයි ධාතුන් වහන්සේලා තිබිලා තියෙන්නේ. සෝනුත්තර සාමණේර රහතන් වහන්සේ ධාතුන් වහන්සේලා ඉල්ලුවට නාගරාජයා ධාතුන් වහන්සේලා දෙන්න කැමති වෙලා නැහැ. මේ නාරජතුමා තමන්ගේ බෑනාවන වාසුල දත්ත කියන නාගරාජයාට මේ ධාතු කරඬුව අරන් යන්න කියලා රහසින් කියනවා. ඊට පසු නාරජු කියනවා අපි ළඟ ධාතු නැහැ. තියෙනවා නම් ගන්න කියලා. එවෙලේ සාමණේර රහතන් වහන්සේ අහනවා ගත්තට කමක් නැද්ද කියලා. නාරජු කමක් නැහැ කියන වචනේ පිට කරනවා සමගම සෝනුත්තර රහතන් වහන්සේ දිව්‍යමය හස්තයක් මවලා වාසුල දත්ත නාගයාගේ බඩේ තිබුණ ධාතු කරඬුව රැගෙන ෂණයකින් අතුරුදහන් වෙලා බටහිර පැත්තෙන් පොළවෙන් මතුවලා තියෙනවා. අදටත් නාගයින් බටහිර දොරටුවෙන් මහසෑය වන්දනා කරන්න පැමිණෙන බව සඳහන් වෙනවා. ඔබ දැක තිබෙනවාද බටහිර දොරටුව පැත්ත කිසිම දවසක පිරිසකර කළ නැති බව. දැන් මේ ඔබ දකින්නේ මහසෑයේ උතුරු දොරටුවෙන් එළියට යන විට තිබෙන වැලි මළුව. සෑය වටා ඇති ඇත්පවුර වර්තමානයේ පිළිසකර කර ඇති ආකාරය ඔබට දැකගත හැකියි. ඒ වගේම පුරාවිද්‍යාඥයන් කැණීම්වලදී හමු වූ ගොඩාක් නටබුන් මේ අයිනට ගොඩගසා ඇති ආකාරයත් පේනවා. අපි දැන් මේ පැත්තෙන් බටහිර දොරටුව පැත්තට මේ වම් අත පැත්තට හැරිලා යන්න තියෙන්නේ. බටහිර දොරටුව ඉදිරිපස ඇත්පවුර කිසිම දිනක අලුත් වැඩියාවක් කර නැහැ. අතීතයේ තිබුණ ආකාරයටම අපට දැකගත හැකියි. ඒ දුටු සැනින් අතීතයේ රජ දවස ලස්සනට පිළිඹු වෙනවා.
බටහිර දොරටුව ඉස්සරහා වැලිමලුව ඉවර වෙන තැනම පඩිපෙළක් තියෙනවා. ඒ පඩිපෙළ නැගපුවාම අපිට දැකගත හැකි කොන්ක්‍රීට් කණු 4කින් වට කරලා තියෙන පොඩි කොටසක්. මේ ඔබ දකින්නේ කොටසයි. නාගයින් පැමිණෙන බව සඳහන් වෙන්නේ මේ කොන්ක්‍රීට් කණු 4 වට කරලා තියෙන ඒ පොඩි කොටසින් කියලා තමයි සඳහන් වෙන්නේ. අධික වර්ෂාවත් නිසා ඒ මාර්ගය දැන් වතුරෙන් පිරී පවතිනවා. මෙන්න මෙතනද පොඩි පොකුණක් තියෙනවා. මේ පොඩි අඩිපාර දිගේ අපට යන්න පුළුවන්. මේ ඉස්සරහින් විශාල පොකුණක් තියෙනවා. එතනින් නාගයින් ස්නානය කරන බව සඳහන් වෙනවා. ඔවුන් නාගලොවින් පැමිණ පොකුණෙන් දියනා පිරිසිදු වී බටහිර දොරටුව ළඟ තිබෙන පොඩි පොකුණෙන් පාදෝවනය කරන විට මිනිස් වෙස්ගෙන අප ගෞතම බුදු පියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ හිඳින ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයන් වහන්සේ වන්දනා කරන බව සඳහන් වෙනවා. මේ ඔවුන් පාදෝවනය කරන ඒ පොඩි පොකුණ